සුබ දවසක්. මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ කොහොමද ඔයාගේ නවතින්න නැති කැස්සට විනාඩි 2කින් බෙහෙතක් හදාගන්න කියලා. අපි බලමු වීඩියෝ එක කොහොමද කියලා. මේකට ඔයාලට අවශ්‍ය වෙන්නේ අමුද්‍රව්‍ය 3ක් විතරයි. අපි බලමු මේ මොනවද කියලා. ඔයාලට මුලින්ම ඕන වෙනවා දෙහි කෑල්ලක්, ඒ වගේම මී පැණි හැඳි දෙකක්, ඒ වගේම ඉඟුරු කෑල්ලක්. මේකට ඕගොල්ලන්ට කැමති නම් ඉඟුරු ටිකක් කෑලි 2-3ක් ගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මොකද කරන්න කියලා. ඉස්සරම ඔයාලට තියෙන්නේ ඔයාගේ ඉඟුරු කෑලි ස්වල්පය හොඳින් තලාගෙන සාමාන්‍ය ප්‍රමාණයකින් මද වශයෙන් තලාගෙන ඔයාලට තියෙන වතුර එකට දාලා වතුර ගොඩක් දාන්න සාමාන්‍ය වීදුරුවක විතර ප්‍රමාණයක් දාලා හොඳින් තම්බා ගන්න එක. ඊට පස්සේ මේ තැම්බුණාට පස්සේ මේ අර ඉඟුරු විෂ මිශ්‍ර වතුර එක ඔයා පෙරාගෙන වතුර වීදුරුවකට දාගන්න. ඒ කියන්නේ හිස් වීදුරුවකට දාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මී පැණි හැඳි දෙකත් එකතු කරලා දෙහි බින්දු කීපයකුත් ඉඟුරු විෂ මිශ්‍ර වීදුරුවට දාලා කලවම් කරලා ඔයාලට පුළුවන් දවසට 2-3 පාරක් බොන්න ගන්න. ඊට පස්සේ ඔයාගේ කැස්සට මොකද වෙන්නේ කියලා බලන්න.